හායි මගේ මායාකාර දරුවනේ ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අද මම අරගෙන ආවා ලස්සන කතාවක් ගැන. දැන් හැමදාම අපි හැරි පොටර් එකේ මෙන්න මෙහෙම කෙනෙක් හිටියා මෙහෙම වුණා. එහෙමනේ කියන්නේ. එහෙම නැතුව එහෙම වුණේ නැත්නම් මොකද කියලා අපි අද කතා කරලා බලමුද? එහෙනම් අපි යමු වීඩියෝ එකට. යන්න කලින් ඔයාලගේ වටිනා අදහස අනේ මේ වීඩියෝ එක බලලා ඉවරලා මට කමෙන්ට් කරන්න මම ආදරෙන් ඉල්ලනවා. මොකද කිව්වොත් ඔයාලගේ මේ වටිනා අදහස තමයි මගේ ඉස්සරහා මේ කොහොමද මේ වීඩියෝස් ගේන්නේ ඒ ගැන තීරණය කරන්නේ. ඒ හින්දා ඔයාලගේ වටිනා අදහස කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ තමයි විස්නෝමියා මැජික් වර්ල්ඩ්. හැරි පොටර් ලෝකයේ අපි දකින බියකරුම දක්ෂම විශිෂ්ටම මායාකරුවෙක් තමයි ඩාර්ක් විසාඩ් වොල්ඩමෝට්. හරිම දක්ෂ නමුත් භයානකම මායාකාරයා. හැබැයි එයා බිහිවෙන්න පසුබිම හැදුණු ඒ අඳුරු නිවස හා ඒ කතාව ගැන ඔයාලා දන්නවද? ලිටල් හැංගල්ටන් ගම්මානේ කැලෑවෙන් වැසුණු දිරාපත්තුණු දොරේ නයිකුගේ ඇටසකිල්ලක් ගසා තිබුණු ඒ කුප්‍රකට ගාන්ට් නිවස ගාන්ට් ෂේක් තුල තමයි ලෝකය විරණම වෙනස් කළ ඒ අවාසනාවන්ත කතාව ලියවුණේ. ඒ අවාසනාවන්ත කතාව ගැනයි අද අපි කතා කරන්නේ. අද අපි කතා කරන්න යන්නේ ගාන්ට් පවුලේ පිරිමි මාවලෝ ගාන්ට් සහ මෝෆින් ගාන්ට් හිරේ නොගියනම් මේ ලෝකය මායා ලෝකයේ කෙතරම් වෙනස් වෙන්න තිබුණාද කියන එක ගැනයි. ගාන්ට් පවුල කියන්නේ සල්සා ස්ලිදරින්ගේ අවසාන උරුමකාරයෝ. නමුත් ඔවුන් ජීවත් වුණේ දැඩි අන්ත දරිද්‍රතාවේ. මර්වලෝ ගාන්ට් සහ ඔහුගේ පුත් මෝෆින් ගාන්ට් අතිශයින්ම රළු රුධිරුම් නිසුත්. ඔවුන් තමන්ගේ පිරිසිදු ලේ උරුමේ පුව බ්ලඩ් ගැන අහංකාර වුණා. ඔවුන්ගේ හැසිරීම තිරිසනුන්ටත් වඩා අන්ත වුණා. මෝෆින් ගාන්ට් කියන්නේ මගල්වරුන්ට වද දෙන්න ප්‍රිය කරපු පාසල් ටංක් භාෂාවෙන් නයි සමගින් සර්පයන් සමගින් කතා කරමින් කාලය ගත කරපු විකෘති මනසක් තිබුණු කෙනෙක්. මාවලෝ ගාන්ට් තම දියණියට වූ මෙරොප්ට සැලකුවේ වහලියකට වගේ. ඇයට ස්ක්වයිබ් කෙනෙක්, ඒ කියන්නේ මායා බලය නැති අයෙක් යයි කියමින් නිතර මානසිකව හා කායිකව වද දුන්නා. මේ රළු පරිසරය නිසාම මෙරොබ්ගේ මායා බලය හීන වෙමින් පැවතුණා. නමුත් මේ කාලයේදී මේ කුරිරු නිවස අසලින් හැමදාම ලස්සන අශ්ව කරත්තයක නැගී යන එක් තරුණයෙක් හිටියා. ඔහු තමයි මගල් කෙනෙක් වෙච්ච ටොම් රිඩල්. මෙරොබ් තමන්ගේ කවුළුවෙන් හොරෙන් බලාගෙන මේ මගල් තරුණයාට ආදරය කළා. නමුත් මාවලෝ සහ මෝෆින් මේ බව දැනගත් විට ඇයට දරුණු වද හිංසා කළා. මෝෆින් විසින් ටොම් රිඩල්ට මැජික් එකකින් පහර දීම නිසා මැජික් අමාත්‍යංශයේ ඇවිත් ඔවුන් දෙදෙනාව අස්කබාන් හිරගෙදර අරන් ගියා. මෙන්න මෙතන තමයි කතාවේ හැරවුම් ලක්ෂය. ඔවුන් දෙදෙනා හිරේ නොගියා නම් මෙරොප්ට කවදාවත් තමාගේ පියා වෙන මාවලෝට හොරෙන් මාවලෝගේ ඇස් වහලා ටොම් රිඩල් අසලට යන්න ලැබෙන්නේ නැහැ. ඇය අතින් කිසිදාක ආදර පානය ලව් පෝෂන් ටොම් රිඩල්ට පෙවීමට ඉඩක් හම්බෙන්නෙත් නැහැ. එතකොට මේ ආදර කතාව සිද්ධ නොවනනම් මේක වට්ටිෆ් එකක්. හිතන්න මාවලෝ සහ මෝෆින් ගෙදර සිටියානම් ටොම් රිඩල් හා මෙරොප් පලා යන්නේ නැහැ. මෙරොප් පියාට බය නිසා කිසිදාක ඒ නිවසින් එළියට යන්නේ නැහැ. එතකොට ආදරපානය හා වංචාව සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ වොල්ඩමෝට් උපත ලබන්නේ සැබෑ ආදරයකින් නොව බලහත්කාරයෙන් පෙවූ ආදරපානයක ප්‍රතිඵලයක් විදිහටයි. ඒ නිසයි ඔහුට ආදරය කියන දේ තේරුම් ගන්න බැරි වුණේ. මෙරොප් පලා නොගියා නම් මේ ව්‍යාජ ප්‍රේමය හටගන්නේ නැහැ. ලෝඩ් වොල්ඩමෝට් උපදින්නෙත් නැහැ. වොල්ඩමෝට් එහෙම නැත්නම් ටොම් රිඩල් ජූනියර් උපත නොලැබුවා නම් හැරි පොටර්ගේ දෙමව්පියෝ ජීවත් වෙන්න තිබ්බා. නෙවිල් ලොම්බටම්ගේ පවුල විනාශ නොවෙන්න තිබ්බා. මුළු මායා ලෝකයේම අසරණව දුක්පීතව ජීවිතයෙන් වන්දි ගෙවූ අසරණ මගල් බෝන්ලගේ ජීවිත සුරකින්න තිබ්බා. මගල්ලගේ ජීවිත සුරකින්න තිබ්බා. විශිෂ්ට මායාකාරයන්ගේ ජීවිත සුරකින්න තිබ්බා. එහෙමනම් මුළු මායා ලෝකයේම යුද්ධයකින් තොරව සාමකාමීව තියෙන්න තිබ්බා.
මේ අනුව බලන විට අස්කබාන් හිරගෙදරට බලධාරීන් එදා ගාන්් පවුල අත්අඩංගුවට ගැනීම නොදැනුවත්ව මුළු මායා ලෝකයේම ඉරණම වෙනස් කළ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බව අපට පැහැදිලි. ඊළඟ වීඩියෝ එකෙන් එහෙනම් අපි හම්බෙමු. ඊළඟටත් අපි කතා කරමු මේ වගේම හරිම ඉන්ට්‍රෙස්ටින් ඒ වගේම අපිට දැනගන්න පුළුවන් ලස්සන මාතෘකාවක් ගැන. එහෙනම් අදට මං ගිහින් එන්නම්. හැමෝටම බයි.